ඔයාලට මෙම්බර් කාඩ් එක ගන්න නැත්නම් මේකේ සිස්ටම් එකට ගිහිල්ලා මෙතනින් කාඩ් එකක් අලුතෙන් ඔයාලා රෙජිස්ටර් කරලා මෙයාලගේ කාඩ් එකක් හදා ගන්න පුළුවන්. එතකොට ඒ කාඩ් එක මෙතන මේ බාකෝඩ් එකක් වගේ තියෙන ඒක ස්කෑන් කරාට පස්සේ කාඩ් එක වෙනම මේ ඕන තැනකින් රීචාර්ජ් කරන්නත් පුළුවන් ඒ කාඩ් එක. මේ වගේ පහසුකම් තියෙන රටක සල්ලි විතරක් නෙවෙයි හම්බ කරන්නේ යම්කේ කොලියාවෙන් තව ඉගෙන ගන්න දේවල් තියෙනවා ගොඩක්. මේකේ තියෙන අනිත් පහසුකම තමයි ඔයාලට සාමාන්‍යයෙන් හොදගෙන යන රෙදි ටික දාගෙන යන්න බෑග් එකක් වගේ අවශ්‍ය වුණොත් බෑග් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් කොරියාව ඔයාලා පාවිච්චි කරන ඊබුල් වගේ කියන්නේ සාමාන්‍යයෙන් ගෙදර තියෙන වොෂින් මැෂින් එකේ හොද ගන්න බැරි මොනවා හරි තියෙනවා නම් ඇවිල්ලා නිදහසේ පාඩුවේ හොදගෙන යන්න පුළුවන්. යාළුවා කියලා දෙන්නම්කෝ සල්ලි මාරු කරන විදිය. ඒ කියන්නේ කොළ මේ නෝට්ටුව අරන් ආවොත් නේ ලංකාවේ මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න අයිඩියා එකක් තියෙන කෙනෙකුට ගොඩක් වටින වීඩියෝ එකක් වෙයි. නෝට්ටු අරගෙන ආවොත් කොහොමද කරන්නේ? තව විනාඩි 14ක් තියෙනවා. වැඩිට ගෝල් මතු වලට පරිම සාධාරණයක් මුකුත් හම්බ වෙනවා ඉතින්. නිදහසේ ඕන තරම් ඕන දෙයක් ඇවිල්ලා නේ තමන්ගේ පාඩුවේ කරගෙන යන්න. ඒක පාස්පෝර්ට් එක මේ තියෙන ඩ්‍රයිව් වෙන ඒරියා එක. මේ වගේ අරගෙන යන කූඩ ටික තියෙනවා හැමතැනම රෙදි ටික දාගෙන යන්න.